හෙලෝ අයිබෝවන් ඔයාලව සාදරයක් පිළිගන්නවා මගේ බයිඩෝට් ලංකා YouTube චැනල එකට සහ ෆේස්බුක් පිටුවට. ඉතින් එන්න මාත් එක්ක සුන්දර වැදු තීරකරවමක් යන්න අනකිතින් මාතරට අහුවෙච්ච මාරු සහ ලස්සන තැන් ගොඩට ඇවිදිට යන්න මාත් එක්ක එන්න. බලන්න කොන්නේ ලස්සන මුහුද සුන්දර වැදු තීරයක්. චර ලස්සන බලන්න ශාරා ඇතින් පේනවනේ අපේ සංචාරක ශේෂ්ත්‍රය වෙනුවෙන් නිම කරන හෝටලයක්. හරිම ලස්සනයි. හරියට නිකන් ප්‍රදීපාගාරයක් වගේ. කොච්චර ලස්සනද බලන්නකො. ඒ මොකක්ද ජොට් එකක් අපේ මත්ස්‍ය නිරීක්ෂණය සඳහා යොදා ගන්නා සංචාරක ශේෂ්ත්‍රය වෙනුවෙන් නිම කරන ජොට් එකක්. ඇත්තටම ලස්සනයි. ඒකට ගියාම නම් මානු ලස්සන පේරේවි. බලන්න මේක නිකන් සුදු කිරි කොකෙක් වගේ ඇති. හරිම ලස්සනයි නේද? අපි යන්න බලන්න මේ හෝටලේ පැත්තට. අපි ඈතින් දැකපු. ඒක නම් ඇත්තටම හරිම ලස්සනයි. බලන්න කොයිතරම් නිදහසක් දැනෙනවද කියලා මේ වෙරළ පිටට ආවම. වෙනම ලෝකයක් වගේ. ලස්සන හෝටලයක්. බයි තාම ආරම්භ කරලා නම් වගේ පේන්නේ නැහැ. ඒ සාධාරණම කර අවසන් වගේ පේනවා වැඩ ගොඩක් දුරට ඒකේ. කොහොම වුණත් ඇත්තටම හරිම ලස්සන හෝටලයක්. කපානා වගේ හදලා තියෙනවා. ෆූල් එකක් පේනවා අපිට. තට්ටු ගානක් තියෙනවා. ඒ ප්‍රදීපාගාරය වගේ ටවර් එක වගේ හදපු එකේ හරිම ලස්සනයි. මේක අර යොට් එකට කොහොමද පේරෙන්නේ ඇති යොට් එකේ ඉන්න අය නේද? බලන්න අපි දැන් බලනකොට මේක දිහා. හරිම ලස්සන දර්ශනයක්. බලන්න මේ දිල්වන් මොහොත තීරයේ කොච්චර ලස්සනයිද කියලා. මේ ශ්‍රී ලංකාව ඇත්තටම හරිම ලස්සනයි. රළ පෙළ ගීත ගයන වෙරළේ මගේ හිතත් නිහඬයි මේ වෙලාවේ. නිල්වන් මුහුදේ සීමාව නොපෙනේ හීනයක පැටලි මගේ ලෝකේ. මේ හැමදේම අරන් යන්නම්. ඉතින් යාළුවනේ ඔයාලගේ දැනුමට යමක් එකතු කරනවා නම් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කිලෝමීටර් 1620ක් වගේ තියෙනවා. කඩලාන ශාකයේ ආශ්‍රිතව 21ක් පමණ තියෙනවා. ඒකින් 10ක් මේ වෙනකොටත් වදවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔහොම දිගට යනකොට මේ කවුද වෙන්නේ? මාතෙන්ඩල්ට වෙච්ච මානවයක් නේද? එයාලා නම් ආහාරයට ගන්න එකයි පැත්තකට දාලා දෙන්නේ. මේන් තියෙනවා මාතර. බලන්න. මාතර දිගට දාලා දෙන තීව්‍රිනේ. මේ තියන්නේ මං අර කියපු මාළු. අන්න මාතරට වෙච්ච මාළු. එයාලට නම් තාමත් කලවම් මාළු වගේක් ඉන්නවා. පරව් වගේකුත් ඉන්නවා. බලන්න. එයාලා ඉන්නේ. එයාලා තාමත් පොඩියක් පේනවා. එයාලා දගල්ම ගන්නවා. එයාලා ටිකක් දගලනවා. තැනින් තැන පේනවා. තාමත් පල තියෙනවා එයාලා. මත්ස්‍යෝ කියන්නේ ඇත්තටම අපේ මිනිස්සුන්ට ප්‍රෝටීන් බහුල ආහාරයක්. පව් තමයි. කරන්න දෙයක් නෑ. අපිට මේ වගේ ප්‍රෝටීන් බහුල ආහාර ඔමේගා 3 වගේ වටිනා විටමින් ගන්න පුළුවන්. ඉතින් මේ මත්ස්‍ය සම්පතේම තමයි. දවසේ මහන්සිලා දැන් ගිමන් කරන ලස්සන මේවරු. එයාලට මහන්සි වගේ මොකද දිහා බලාගෙන ගිමන් හරිනවා. කාලයක් මහමුදත් එක්ක උට්ටු වෙච්ච ඔරු වගේක් නේද? මං හිතන්නේ දැන් නම් එයාලා විශ්‍රාම ගිහිල්ලා. එයාලා පාවිච්චි කරගන්නේ. මේක නෙමෙයි. ඒ සංචාරකයෝ ටිකක් නෙමෙයි. ඔව් නේද? කාන්තා සංචාරකයෝ ටිකක් විදේශ රටක ඉන්නේ. එයාලා ලංකාවේ ලස්සන බලන්න ඇවිල්ලා. එයාලත් යනවා.
ඉතින් අපිටත් දැන් යන්න වෙලාව හරි. හවස් විදිහට ආව බලන්නකො. මොහොත දැන් මුසල්මන්ව තියෙන ආකාරය. අපි ඉතින් මේ වගේ වීඩියෝකින් නැවත හමු වෙමු. එතකන් අපිට යන්න අවසරයි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ මගේ ෆස්ට් බ්ලොග් එක. ඒකෙන් වැරදි අඩුපාඩු ඇති. ඒක මට කමෙන්ට් එකකින් දක්වන්න. මම ඉදිරියේදී අඩුපාඩු හදාගෙන මේ ගමන අපි යමු සඳහන් වෙනවා. එහෙනම් බයි. ජීවිතේ විඳිමු